හයි කොහොමද? ඔන්න ඉතින් ගොඩ දවසකට පස්සේ තමයි මම ඔයාලට වීඩියෝ එකක් අරන් ආවේ. මොකද මම ටිකක් අසනීපෙන් තමයි හිටියේ. තාමත් එච්චර ලොකුවට සනීප මදි. ඒ නිසා තමයි වීඩියෝ පරක්කු වුණේ. සුපුරුදු පරිදි ඉතින් මගේ වීඩියෝ එකට යමු. ඔන්න ඉතින් මේ දවස්වල ගොඩාක් උදේට සමන් පිච්ච මල් පිපෙනවා. ඉතින් හවස් වෙනකොට මේ මල් පර වෙනවා. ඉතින් මම මේ ලේස්ති උනේ මල් ටික කඩලා වතුරට දාලා තිබුණා. මේකෙන් ඊට පස්සේ මේ ඔය නැත්තම් හරි දුකයි මල් ටික මේ පර වෙලා එහෙම වැටෙනකොට. ඒ නිසා මම කරන්නේ හැමදාම උදේට දැන් සමන් පිච්ච මල් ටික කඩලා වතුරකට දාලා ඒ ඇඟ සෝදනකොට එහෙම සෝදනවා. මූණ සෝදනකොට ඒ වතුරෙන් සෝදනවා. හොඳයි ඉතින්. ඊට පස්සේ ඉතින් ඔන්න මම නැගිටලා මූණ සෝදන්න තමයි යන්නේ. ඉතින් අද දැන් චුට්ටක් නැගිටින්න පොඩ්ඩක් වෙලා ගියා. මොකද අර බෙහෙත් වලට නිින්ද යනවා ගොඩක් මට දීලා තියෙන බෙහෙත් එක්ක. ඉතින් චුට්ටක් පරක්කු වුණා නැගිටින්න. ඉතින් මම මෙන්න මේ ෆේස් වොෂ් එක තමයි මේ දවස්වල යූස් කරන්නේ. චන්දනා ලේප එකේ. ඒක ගොඩක් හොඳයි මට. ඔන්න ඉතින් අපේ වලේ නෙළුම් මලුත් පිපිලා. මම ඒකත් පොඩි වීඩියෝ ටිකක් ගත්තා. ඊට පස්සේ මම මේ දවස්වල උදේට බොනවා වතුර එකක්. ගොඩාක් හෙල්දි වතුර එකක් තමයි මේක. මොකද මේක ඇවිල්ලා චියා සැට් ඒ ටික දාලා මම ටිකක් පෙඟෙන්න තියලා තමයි මේ වතුර එක හදාගත්තේ. මම මේ දවස්වල මේ වතුර එක බොනවා. මේ ගොඩාක් හොඳයි. ගොඩාක් ලෙඩ ගොඩකට හොඳයි. ඉතින් මාත් YouTube එකේ වීඩියෝ දැකලා තමයි මම මේවා ගෙනල්ලා මේ විදිහට බොන්නේ. ඉස්සර වතුර පියුණෙම නැති තරම් දැන් ඉතින් මම මේක මෙන වතුර බොනවා. මොකද වතුර කියන දේ නැති වුණාම අයියෝ මේ පහුගිය දවස් ටිකේ මට මේ බඩ එහෙම ගොඩක් මේ චුටි බඩ කොර වීමක් ඇවිල්ලා හරියට අමාරු වුණා. ඉතින් ඒ හින්දා මම බයටම මේ දැන් වතුර බොන්න ආස කරන විදිහට හදාගෙන වතුර බොනවා. ඉතින් ওই විදිහට මම වතුර බීලා දැන් මේකෙන් බෝතල් 3ක් විතර මම දවසට බොනවාමයි. ඊට පස්සේ ඉතින් උදේට මම මේ විදිහට සෝයා මීට් එකක් හදාගන්න තමයි හදන්නේ. ඇඳුම චේන්ජ් කරා. මොකද වතුර බොනකොට ඒකේ අර තිබුණ මේ චියා සැට මගේ ඇඳුමටත් වැටලා තිබුණා. ඉතින් ඇඳුම චේන්ජ් කරගෙන මම මේ ඉක්මනින් ලෑස්ති වෙන්නේ සෝයා මීට් එකක් හදාගන්න. මොකද අද උදේට කන්න මුකුත් තිබුණ නැති හින්දා මම බත වෙලා තිබුණා. ඉතින් ඉක්මන් කරලා මම සෝයා මීට් එකත් මේ විදිහට මේ හදනවා. මම නම් කවදාවත් සෝයා මීට් එකට වතුර මේ පොල් කිරි දාලා උයන්නේ නැහැ. වතුරෙම තමයි උයන්නේ. මේ විදිහට මට මේ සෙට් වෙනවා. ඊට පස්සේ අතරේ අම්මා පොලොස් ගෙඩියක් කරන මේ දවස්වල හරියට පොලොස් තියෙනවනේ. ඉතින් පොලොස් ගෙඩියක් කඩාගෙන පොලොස් ඇඹුලක් කලින්ම ලිපේ තියන තමයි අම්මා හදන්නේ. මොකද මේක මේ හවසට ගන්න නම් උදේම ලිපේ තිබ්බනම් හොඳට පොලොස් ඇඹුල රෝස පාට වෙලා එනවා. මම ඉතින් ඔක්කොම වීඩියෝ ගත්තේ නැහැ. ඉතින් පොලොස් ඇඹුල් හදන ඒවා ඔක්කොම ඊට පස්සේ ඉතින් ඔන්න චුට්ටක් දවල් වෙලා අම්මයි පේන්ටියක් බොන තමයි හදන්නේ සම්බෝෂ එකක් කාලා. ඊට පස්සේ මම නාලා කරලා ඒ වැඩ ඉවර කරනකොට මට පොඩි පාර්සල් එකක් ආවා. මේ දෙකට විතර මගේ කොලජන් එක. මම මේක තමයි දැන් මේ දවස්වල යූස් කරන කොලජන් එක. ඉතින් මම මේක තියෙනවා සැෂේ පැකට් 30ක් මාසෙකට ඇති. ඉතින් ඒක තමයි මම මේ දවස්වල යූස් කරන්නේ. ඊට පස්සේ ඉතින් ඔන්න හවස් වෙලා අපේ අම්මා හදනවා කට්ලට්. මේ දවස් ටිකේම මොනවද හදාගන්න ඕනේ නැති හින්දා අවසර අම්මා කට්ලට් එකක් කළා. මම නම් කට්ලට් එකක් කාලා තේ බිව්ව රැට බත් කෑවේ නෑ. ඔන්න බලන්නකො මේ දවස්වල අපේ අලිපේර වගාව හරියට අලිපේර තියෙනවා. ඉතින් ලොකුට පැහිලා නැහැ. ඉතින් මම පොඩි වීඩියෝ ටිකක් ගත්තා. අතු බර වෙලා තියෙන ඕන්න. පහවදා උදේ දවසක මම මේ ගත්තේ වීඩියෝ එක. ඔන්න මගේ කොලජන් එක මම මේ බොන ගමන් ඉතින් කොලජන් එකක් අපේ ඇඟට අනිවාර්යෙන්ම ඕනිනේ. ඉතින් මේක තමයි මම යූස් කරන්නේ. ඒ අතරේ අම්ම ඔන්න ගියස් කරලා මොක් කරනවා. අර ලේසි අම්මා ඉන්න හින්දා අම්මා ඉතින් මේ වැඩ ටික කරනවා. මාත් කරන්නේ නැත්තේ නෑ. මාත් කරන ඉතින් ඔන්න අද අම්මා ගේ අතු ගන්නම් කියලා අම්මා හොඳට අතු ගන්නවා. අතු ගාලා හොඳට මොක් කරන්නම් කිව්වා. ඒ අතරේ මම බබාව නාවන්න වතුරකුත් තිබ්බා. යවුන වතුර සෙල්ලම් කර ඔන්න නානවා. මාත් ඉතින් එතන හිටියා. මේ දවස් දෙකක වීඩියෝ ක්ලිප් එකක් තමයි මම එකතු කරලා තියෙන්නේ. උණු බලන්නකෝ අවුව මාර අවුවක් තියෙන මේ දවස්වල ඉන්න බෑ. හොඳට වතුර බොන්න ඕනේ. ඒ කියන්නේ මේ පෑවිල්ලත් එක්ක ලෙඩ වැඩි. පුදුම විදිහට මල් උනත් වේලෙන්නේ මේ වතුර නැති හින්දා. ඔන්න අපේ හබීගේ බර්ත්ඩේ එක තිබුණා. මම එයාට යවපු
කේක් එක තමයි මේ මම පොඩි ෆොටෝ එකක් දාලා තිනවා ලස්සනද බලන්නකෝ. ඊට පස්සේ බබාට දෙලුම් ගෙඩියක් තිබුණා. ඒකත් මන් දීලා අපි අන්නාසි ගෙඩියක් තිබුණා. මම ඒකත් කාලා මේ විදිහට මගේ දවස් ඉවර කරන තමයි මම හදන්නේ. ඉතින් මේ දවස් දෙකක එකතුව මම ඉතින් ආයෙත් දවසක එනකම් පරිස්සමින් ඉන්න කියලා ආදරෙන් කියනවා. බයි බයි.